අම්මෝ මේක දැන් පාර අරගෙන කොහොමද? ඉතින් good morning guys, good morning the good afternoon කියලා නම් අතර මතක නැහැ. හැබැයි ඔයාලා දන්නවා දවස් මොකක්ද කියලා. ඉතින් මම ස්ටෝරි දාලා තිබුණා. අද තමයි අපේ කොලම්බෝ ටීම් එකේ ස්ප්‍රින්ට් රයිඩර්ස් කොලම්බෝ ටීම් එකේ අයිස්ක්‍රීම් දන්සලා තියෙන දවස. ඉතින් අපි අද යන්න හදන්නේ එතනට. ඉතින් අපි ඉන්නේ චනුකයලා ගෙදර. ඉතින් MT9 එක තියෙනවා. ඉතින් MT9 එකත් අරගෙන අපි මෙහෙම යනවා. ගිහිල්ලා තව බයික් ටිකක් තියෙන එකතු කරගෙන Kawasaki 10R එකක් තියෙනවා. ඊට පස්සේ ඕම බයික්ස් ටිකක් තියෙන. ඉතින් ඒ ටිකත් එකතු කරගෙන අපිට සමහරකට ඉස්සරහට යද්දි සඳුන් අයියලත් හම්බෙයි. ඉතින් ඒගොල්ලන්වත් අරගෙන අපි කොහොම හරි සෙට් එක එකතු වෙලා අපේ අන්තිම ටාගට් පොයින්ට් එක තමයි මාළඹේ ගෝල්ඩන් මෝටර්ස් එක ගාව තියෙන අපේ කොලම්බෝ ටීම් එකේ අයිස්ක්‍රීම් දන්සල. ඉතින් අපි එතනට යන්. හරි එහෙනම් අපි දැන් මෙහෙම පටන් ගමු වැඩි. ඉතින් අපි මෙතනින් කෙලින්ම අතරම යන රූට් එකක් දන්නේ නැහැ. අපි මෙතනින් කෙලින්ම යනවා. අපි බලමු දැන් මෙතනින් පස්සේ අපි කොතනින්ද කියලා නවතින්නේ කියලා. කොහොම හරි කලින් කිව්වා වගේම ටාගට් පොයින්ට් එක මාළඹේ. ඉතින් අපි එන යන්න පටන් ගමු. අපි ඔන්න මේ බයික් දෙකේ තමයි යන්නේ. මම වීඩියෝ කරන්න බෑනේ හයි කැපැසිටි වල ගිහිල්ලා. මේ බිම තමයි ඉන්න වෙන්නේ හයි කැපැසිටි වල ගිහිල්ලා වීඩියෝ ගන්න කිව්වොත් ඒකින්ද අපි යනවා හොඳ টপ කන්ඩිෂන් තියෙන ඩියෝ එක චනුකයගේ MT එක යනවා. මෙතනින් අපි මේ බයික්ස් දෙක තමයි පටන් ගන්නෙ. මෙතන මේක අපි කෙලින්ම යනවා. ඊට පස්සේ අනිත් අය එකතු කරගන්න. හරි අපි දැන් යන්න පටන් ගමු. ඔන්න ඉතින් අපි ආවා 10R එක තියෙන ගෙදරට. ඉතින් අපි 10R එක මෙතනින් ගමු. මෙතනින් 10R එක අරගෙන අපි කෙලින්ම අපේ ලොකේෂන් එකට ගියා. කට්ටියට කෝල් එකක් දුන්නා. පෝර ෂෙඩ් එක ගාවට ගියා. ඊට පස්සේ පෝර ෂෙඩ් එක ගාවට කට්ටියම අපි එතනින් එකතු වෙලා අනිත් අය ඉන්න තැන් වලට යනවා. හරිද? එහෙනම් අපට
බයික් එක දැන් ඇවිල්ලා සෑහෙන මහන්සි. ඔන්න අපි දන්සලට ආවා. බයික් එක පාකින් එකටත් එහෙනම් දැම්මා. අනිත් බයික් ටිකත් ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි අයිස්ක්‍රීම් දන්සලා පටන් ගන්න යන්නේ. එහෙනම් අපි බලමු අයිස්ක්‍රීම් දන්සලේ මොකද වෙන්නේ කියලා. අපි ZX-10R එකේ before and after එකක් දැන් මේකේ මෆ්ලර් එකක් ගහලා තියෙන්නේ. හරිද? මෆ්ලර් එක ගහුවම සද්ද පෙන්නන්න ඉස්සෙල්ලා. දැන් බලමු සද්ද. උතුම් මේක දැන් පාරේ අරන් යන්න කොහොමද? මේක තමයි අට්ටි පොලිවට එන්න පොඩි ගෑල්ල කවුනේ thank you එන්න බලන්න අම්මෝ බා ඒකේ කේක් වලට වඩා චොක්ලට් නේ මන් තියෙන්නේ
ඔන්න ඉතින් ওই විදිහට අද දන්සලේ වැඩ කටයුතු ටික ඉවර වෙනවා. ඉතින් පේන ඇති ඔක්කොම අපි අස් කරා. ඉතින් දැන් අපි මම හිතන විදිහට අපි පොඩි කිලෝමීටර් ගානක දුරක් ගිහිල්ලා මම දන්න විදිහට අපි ගෙදර එයි එහෙම වුණොත්. එහෙමත් නැත්නම් දැන් දන්සලේ වැඩ ටිකත් ඔක්කොම ඉවර එකේ අපි මෙහෙම ගෙදර යයි. ඉතින් අද අපිට දන්සලේ වැඩ කටයුතු ටික කරගන්න උදව් වුණ අපේ ගෝල්ඩන් මොටර්ස් එකේ දමිත් අයියට ඒ වගේම අපේ ක්ලබ් එකේ අපේ කොළඹ ටීම් එකේ අනුජ අයියා ඇතුළු අපේ ප්‍රවීන් අයියා හුවින්දු අයියා ඇතුළු අපේ සෙට් එකටම සහ අපේ කොළඹ ටීම් එකේ අපේ මෙම්බර්ස්ලා හැමෝටම thank you. ඉතින් ඔයාලා හින්දා තමයි අද අපිට මෙන්න මේ විදිහට සාර්ථක විදිහට අපිට අද මාළඹේ මේ අයිස්ක්‍රීම් දන්සල දෙන්න පුළුවන් වුණේ. ඉතින් එහෙනම් මං හිතන්නේ අපි දැන් ගෙදර යයි හෝ මං අර කිව්ව ගමන යයි. ඉතින් අපි බලමු මොකටද අපි කිව්ව ගමන් දෙකේ මොකක්ද යන්නේ කියලා. එහෙනම් හරි. එහෙනම් අපි යමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩ ටික ඉවරනේ. ඉතින් මායේ තරඟ ඔය තමයි අද ආවේ.
අපි දෙන්න දැන් මෙහෙම යනවා ගෙදර. ඉතින් බයික් එක එනවා. ඉතින් බයික් එකක් ගෙදරට දාලා අපි එනම් මෙහෙම කැපෙන එහෙනම් තවත් මෙයාගේ හොඳ වීඩියෝ එකකින් තවත් මෙයාගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් එන අදට මං ගිහිල්ලා එන්නම්. මම ඉස්ටාග්‍රෑම්